ගයිස් හැමෝටම සුබ දවසක්. අද අපි බලමු ලස්සන වෙසක් කුඩාගේ තිබ්බ මේක වෙනස්ම විදියේ වෙසක් කුඩුවක්. ගොඩක් අය මං හිතන්නේ මේ ක්‍රමෙන් try කරලා නැතුව ඇති. ඉතින් අද අපි බලමු බඩි මැෂින් එකෙන් කොහොමද වෙසක් කුඩුවක් හදාගන්නේ කියලා. ඉතින් මේ වෙසක් කුඩුව හදාගන්න ඕනි කියලා මෙන්න මේ වගේ ලස්සන ඩයි කට් එකක්. ඉතින් ඒ වගේම ෆෝම් ෂීට් ඕනේ. කැමති අයට පුළුවන් මේක මල්ටි කලර් පාවිච්චි කරන්න. ඉතින් මම දැනට ගන්නවා රෙඩ් කලර් එකකින් මෙන්න මේ විදියට මල් පෙති හැඩයට මම මේක කපා ගන්නවා. මේ විදියට කපා ගන්න ෆෝම් ෂීට් කොටස ඊට පස්සේ අපි අතෝ කරන්නේ බඩි මැෂින් එකට. ඉතින් ගොඩක් අය මං හිතනවා මීට කලින් බඩි මැෂින් එක පාවිච්චි කරලා ඇති. එහෙම නැත්නම් දැනටමත් පාවිච්චි කරන අයත් ඇති. ඔයාලා මේ බඩි මැෂින් එක හොඳටම දන්නවා. ඉතින් සමහර අය ළඟ නම් මේ ඩයි කට් එක නැතුව ඇති. තියෙන අයට පුළුවන් ඔන්න ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් මේ විදියට මං හිතනවා මම කියන්න ඕනි නෑනේ. ඔයාලා ඩයි කට් මැෂින් එක මීට කලින් පාවිච්චි කරලා තියෙනව නම් මං දන්නවා ඔයාලට මේක පුරුදු ඇති. හැබැයි මේ මැෂින් එක මුල්ම වතාවට පාවිච්චි කරන කෙනෙක් නම් මගේ වීඩියෝ නොබලන කෙනෙක් නම් ඉතින් එයාලට පුළුවන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ තලයේ ඇතුළට යවද්දී මුලින්ම තියන්න ඕන අර තැටි වලින් ඝනම තැටිය ඒක උඩ තමයි මේ ඩයි කට් එකේ අපි ඩයි කට් එකත් එක්ක කපා ගනිපු ෆෝම් ෂීට් හැඩේ තියලා ඒක උඩින් තමයි අපි ටිකක් තුනිහි තැටිය තියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ මම අවශේෂ කොටස් ඉවත් කරගෙන ඔන්න ඊට පස්සේ එන ෆ්ලවර් ෂේප් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වෙසක් කුඩුව හදන්න මට ඕනි කරන මේ වගේ ෆ්ලවර් ෂේප් 12ක්. ඉතින් දැන් බලමු කොහොමද මේ ෆ්ලවර් ෂේප් එකිනෙකට අමුණ ගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම වීඩියෝ එකේ කොහොමද එකිනෙකට අමුණ ගන්න කියලා. ඉතින් මේක හරිම සරලයි. හැබැයි වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න මොකද සමහර අයට මේ ෆ්ලවර් ෂේප් එකිනෙකට අමුණන විදිය පැටලෙන්න වුණත් පුළුවන්. ඉතින් ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම රැඳිලා ඉන්න කියලා ඉතින් ඔයාලට ආදරෙන් මම මතක් කරනවා. මේ විදියට ඔයාලා පුළුවන් නම් කොටස් 6 සෙට් කරගෙන ඉන්න. එහෙම සෙට් කරගෙන ඉවර වෙලා සම්පූර්ණ කූඩුව හදාගන්න බලන්න. එතකොට ඔයාලට පැටලෙන එකක් නැහැ. මම කූඩුව ලේයර්ස් දෙකකට තමයි හදන්නේ. ඉතින් ලේයර්ස් දෙකකට හදාගනිපුවම ලේසි පැටලෙන්නෙත් නැහැ. ඉතින් ඔයාලා තනි පාටම නැතුව පාට කූඩුවක් නම් හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් වෙනස් කලර්ස් වලින් try කරලා බලන්න. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ අවසානයේ පෙන්නන මම කූඩු ගොඩක් හැදුවා. ඒ ටික මම ඔයාලට වීඩියෝ එක අගදී පෙන්නන්නම්. ඉතින් දැන් බලමු අපි මේ ෆ්ලවර් ෂේප් එකිනෙකට අමුණ ගන්න විදිය. මම ඉතින් ඔයාලට කිව්වා වගේම ඔයාලා මේක ලේයර්ස් දෙකකට හදාගන්න පුළුවන් තරම්. එතකොට ඔයාලට වැරදීමේ සම්භාවිතාවය අඩුයි. සමහර අය ඉන්නවා මේක අමුණ ගන්නවා තේරෙන්නේ නැති. ඉතින් එන්නේ එයාලට තමයි කියන්නේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා. මේක බැලුවම එකපාරින්ම තේරෙන අයත් ඉන්නවා. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි මම හදාගනිපු වෙසක් කූඩුව එන්නේ. ඊට පස්සේ අපි ගන්නවා මේකට ටිෂු කඩදාසියක්. ඉතින් ටිෂු කඩදාසිය මම සම්පූර්ණ එකක් නෙවෙයි මේ අරගෙන තියෙන්නේ. භාගයක් කපලා භාගෙනොත් කොටසක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මට කැමති විදියට මම ආසයි ටිෂු කඩදාසියේ මම සවරන් දාදී මම සාමාන්‍යයෙන් දිගට තමයි දාන්නේ. ඉතින් මම හිතනවා මේ කූඩුව පොඩි නිසා මේකට දිගට සවරන් දැම්මොත් ලස්සන වෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම මෙන්න මේ විදියට දිග්ගතට සවරන් දාගන්නේ. ඉතින් මම ටිකක් කොලේ දිගට තමයි ගත්තේ. එතකොට මං හිතනවා ලස්සනයි කියලා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට කැමති හැඩයට පුළුවන් මේ සවරන් කපා ගන්න. O level ඉවර කරලා A level ඉවර කරලා ගෙදරට එන්න අපේ පොන්චි යාළුවන්ට පුළුවන් මේ ක්‍රමේ try කරලා බලන්න. එහෙම නැත්නම් වැඩිහිටි ඔයාලටත් පුළුවන් මේ ක්‍රමේ අත්හදා බලන්න. මොකද ඉතින් ඔයාලට මේක හැදුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඔයාලට ගෙදරට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක බිස්නස් අයිඩියා එකක් තියෙනවා නම් බිස්නස් එකක් බවට පත් කරගන්නත් පුළුවන්. බිස්නස් කරන යාළුවන්ට නම් මම හිතනවා මේක අලුත් අදහසක් වෙයි කියලා. මොකද මම මීට කලින් මේ වගේ කූඩු අපේ අය හදනවා මම දැකලා නැහැ. ඉතින් ඒ අයට පුළුවන් මේ ෆෝම් ෂීට් එකෙන් ලේසියෙම try කරලා බලන්න මේ වගේ ඩයි කට් එකක් තියෙනවා නම්
ඕන ඩයි කට් නැති යාළුවෝ මේක නොබල ඉන්න එපා ඩයි කට් එකක් නැහැ කියලා ඉතින් යාළුවට පුළුවන් ෆ්ලවර් ෂේප් එකක් හදලා එකම සයිස් එකේ ෆ්ලවර් ෂේප් 12ක් අරගෙන මේ කූඩුව ඔයාලට ස්ටෙප්ලර් කරලා හදාගන්න. කපා වැනිපු සවරන් ටික අපි දැන් වෙසක් කූඩුවට කොටස් විදියට අලව ගනිමු. ඉතින් මේකෙදි මම 3න් 4න් වගේ තමයි කොටස් කැඩුවේ. එහෙම කඩලා ඉවර වෙලා මම මේ මගේ වෙසක් කුඩුවට අලව ගන්නවා. ඇත්තටම මේක ගොඩක්ම විනෝද වැඩක්. මොකද ගෙදරට වෙලා කම්මැලිකම නිකන් ඉන්නේ යාළුවන්ට පුළුවන් එක මං හිතනවා ඔයාලට මැෂින් එකක් නැත්තම් මේක කාඩ්බෝඩ් වලින් හරි මං දන්නව නේද? ඔයාලට නිර්මාණ කියන ආසාව තියෙන අයට පුළුවන් මේක අතින් ඇඳලා හරි කපාගෙන පෙති 12යි ඕන වෙන්නේ. පෙති 12ක් කපාගෙන ඔයාලට පුළුවන් මේක ස්ටෙප්ලර් කරලා හදාගන්න. කූඩුව නම් හදලා ඉවරයි යාළුවනේ. ඔන්නම ඔයාලට කිව්වා වගේ මල්ටි කලර් කූඩු ටික ලස්සනයි නේද? ඉතින් කැමති අයට පුළුවන් මේ වගේ ලස්සන පාට කූඩු try කරලා බලන්න. ඉතින් බලන්න යාළුවනේ මේ වගේ ගොඩාක් හැදුවම එක පෙළියට එල්ලුවම මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් පුළුවන් නම් ගෙදර try කරලා බලන්න. මගේ යාළුවා ටික එක කූඩුවක් හදලා අතර වෙන්න එපා. පුළුවන් නම් පුළුවන් තරම් කූඩු හදලා ඔයාලගේ කියවහල් ලස්සනට තියාගන්න. ඉතින් මේක ඇත්තටම පාට බල්බ් එකක් දැම්ම නම් ඇත්තටම මේක මාරම ලස්සනයි. මට දැනට ඔයාලට වීඩියෝ එක අරගෙන එන්න ඕන නිසා මම බල්බ් එකක් දැම්මේ නැතුව තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ කූඩු ගොඩක් හදලා මේ වගේ ලස්සන බලන්න පුළුවන්. ඇත්තට මේක මාරම සැනසීමක්. ඔයාලත් හදලා බලන්න මම කියනවට වඩා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. දිගටම මාත් එක්ක රැඳලා ඉන්න මතක ඇතුව නිහාරා ක්‍රාෆ්ට් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයාලට ආදරේ මතක් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye bye.